ආයිබෝවන් එහෙනම් සියලුම දෙනාට ආයෙත් අද අපි පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ. කොහොමද BSF බිත්තර ඔයාලා අරගෙන BSF බිත්තර හැච් කරගෙන ඔයාලගේ ආහාර අවශ්‍යතාවය සත්ව ආහාර අවශ්‍යතාවය පරිපූර්ණ කරගන්නේ කොහොමද කියන්නේ. දැන් මේ තියෙන්නේ අපි හැච් කරගත්ත බිත්තර. මෙතන තියෙනවා ග්‍රෑම් 10ක වගේ ප්‍රමාණයක්. මේක අපි අරගෙන දවස් 3කින් හැච් කරගෙන අපි බිත්තර ග්‍රෑම් එකක් අපි හැච් කරගත්තොත් අපිට පුළුවන් මේ වගේ බකට් 3ක් හදාගන්න. දැන් මේ වගේ බකට් 3ක් හදාගන්නවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගම් කුකුලන්න එයාලගේ අනිත් ආහාරات එක්ක කවලම් කරලා දෙන්න හොඳටම ඇති. වඩා ඉහළ පෝෂණයක් ආහාර වේලක් හදාගන්න ඔයාලා කතා කරන්න. BSF බිත්තර ඔයාලට අවශ්‍ය කොච්චරක්ද කියන එක ඔයාලා සඳහන් කරන්න. අවම ග්‍රෑම් 50කට වැඩි ඇණුමක් අපි අනිවාර්යයෙන්ම ඔයාලගේ ළඟට ලැබෙන්න සලස්වනවා. ඒක අපේ සිලොන් BSF ආයතනයත් සමග සාකච්ඡා කරලා ඔයාලා ඕඩර් දාලා ඔයාලා සම්පූර්ණ අපි දැනුම ඔයාලට ලබා දෙනවා. ඒක කොහොමද ඒ වැඩ කටයුතු කරගන්නේ කියන එක. අපි අවශ්‍ය නම් ආයෙ නැවත වතාවක් බලමු මේ කීටය කොහොමද අපි මේ විදිහට නිෂ්පාදනය කරගෙන අපේ ආහාර අවස්ථාවේ සපුර ගන්න කොහොමද කියන්නේ. ඔයගොල්ලන්ට මේක ලයිව් තමයි අපි මේක දැන් ලබා දෙන්නේ. ඔයාලට සඳහන් කරන්න ඕනේ මේ බ්‍රොයිලර් සත්තුන්ට මේක දෙද්දී යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. දැන් මෙයාලගේ වයස, එතකොට මෙයාලට දීලා තියෙන ආහාර ප්‍රමාණය, වැඩිපුර කීටය කොච්චර ප්‍රමාණයක් දීලා තියෙනවද කියන එක ගැන අපි ඔයාලට ඒක ඔයාලා අපිත් එක්ක මේක කරන්න පටන් ගත්තාට පස්සේ අපි ඔයාලව දැනුවත් කරනවා. එයාලගේ ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවය කොහොමද ඒකාකාරී විදිහට තියාගන්නේ කියන එක. එතකොට ඒක ඔයාලට අලුත් අත්දැකීමක් වෙනවා. මොකද මෙයාලගේ ඒ කියන්නේ මෙයාලගේ කන කෑම ට දෙන බර තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ කන කෑමට දෙන බර කියලා කියන්නේ ඒකට තමයි කියන්නේ ආහාර පරිවර්තන කාර්යක්ෂමතාවය කියන්නේ. අන්න ඒකයි වඩා වැදගත් වෙන්නේ සහ වයසත් එක්ක. එතකොට සාමාන්‍යයෙන් අපි දැන් අදට දවස් 20ක් වගේ වෙනවා. ඒ දවස් 20ට මෙයාලගේ තියෙන්න ඕනේ බර. මෙයාලට දීලා තියෙන ආහාර ප්‍රමාණය සහ වේදනුත් එක්ක සංසන්දනය කරලා බලද්දී ඔයාලා කරලා බලන්න අපි කියනවට වඩා මේකේ තියෙන ප්‍රතිලාභය මොකක්ද කියලා. අන්න ඒ නිසා තමයි අපි උත්තරම පුරුණා කියන්නේ. මේ දෙයට යොමු වෙන්නේ ඔයාලට ඉතාමත් අඩු මිලකට බ්‍රොයිලර් සත්වාහාර නිෂ්පාදනය කරගෙන කොහොමද වඩා ඵලදායීතාවයෙන් වැඩි පෝෂණයක් සහිත අවම ප්‍රතිජීවක යටතේ බ්‍රොයිලර් කුකුල්මස් නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියන එක. එතකොට ඔයාලා මේක සඳහන් කරන්න ඕනේ. මෙතන ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මේක අලුත් කෝඩුවක් නිසා. මේ සත්තුන්ට මේ ගම්බෝර් දීලත් නැහැ, රැනිකට් දීලත් නැහැ. වෙනත් යම්කිසි ඇන්ටිබයොටික් එකක් දීලා නැහැ. පළවෙනි දවස් ටිකේ විතරක් ඉන්ඩ්‍රොකයා විතරක් ලබා දුන්නා. ඉතින් කිසිම දෙයක් ලබා දීලා නැහැ. ඉතින් ඇත්තම කතාව කිව්වොත් එහෙනම් මේ කිසිම එහෙම හානියක් වෙලා නැහැ. එහෙම හානියක් වෙනවා නම් ඒකට අදාලා අපි මේ අපිට ඒක අහු වෙනවා. නමුත් ඉතින් ආයෙ නැවත කිසිම ප්‍රතිජීවකයක් මෙයාලට දෙන්න අවශ්‍ය නැහැ කියන තැන. ඉතින් එහෙමනම් අපි පොඩ්ඩක් බ්‍රොයිලර් එක බැලුවා. අපි බලමු ගම් කුකුල සහ තාරාව. එතකොට ඔයාලට අපි මුලින්ම සඳහන් කරන්න ඕනේ පහුගිය කාල සීමාවේදී අපි පුණා කිව්වා BSF ෆෝම් යුනිට් එකෙන් කොහොමද මේ තරම් දෙයක් කරගන්නේ කියන එක. සමහරු ඇත්තටම විශ්වාස කරෙත් නැහැ සත්තු මෙච්චර ප්‍රමාණයකට. දැන් මේ වෙද්දී අපි බ්‍රොයිලර් සත්තු 1000කට කෑම හදනවා. තාරාවුන්ට කෑම හදනවා ගම් කුකුළු 100ක් මේ වෙද්දී අපි මේ යුනිට් එක හරහා මේ යුනිට් එකෙන් පටන් අරගෙන මේ ගොවි කරගෙන
තියෙනවා. ඔයාලට ඕනම වෙලාවක කතා කරලා බලන්න පුළුවන්. මේ කොයිපලේ කොහොමද මේ ශක්තියතාවය වෙන්නේ කියන එක. මේ බලන්න මේ මෙතන ඉන්නේ මැස්ස කීප දෙනයි. එයාලගෙන් බිත්තර අරගෙන තමයි අපි මේ එයාලගෙන් බිත්තර අරගෙන ඒන බිත්තර අපි අභිජන්‍ය සඳහා පමණයි දැන් යොදාගන්නේ. අභිජන්‍ය සඳහා යොදාගන්න සත්කුණේ තියෙන්නේ අද ඊය රෑ එක තුන ප්‍රමාණය. මේ තියෙන්නේ රෑ එක තුන ප්‍රමාණය. ඒකට මේ ටික අරගෙන අපි මේ වගේ ආකෘතියක් හදාගෙන මේ තියෙන්නේ අපි හදාගත්ත ආකෘතිය. ඒකට මේ ආකෘතියත් එක්ක මේ අතුලෙන් කියලා තියෙනවා කළු කීටයෝ මේ මවුසත්තු වෙන්නේ මේ මැස්සෝ බවට පත් වෙන්නේ ඉන්න අය. මැස්සෝ බවට පත් වෙන්නේ ඉන්න අය. එයාලා දැන්ටත් මැස්සෝ බවට පත් වෙනවා. ඒ වගේම ඊට අමතරව අපි බ්ලැක් රූම් එකක් යට හදලා තියෙනවා. ඒකෙන් තමයි යාලා මැස්සෝ බවට පත් වෙන්න එන්නේ. මේ තාරාව නම් දැනට සති දෙක යන්නේ. සති දෙක යද්දී අපි යාලට වෙනම බූස්ටරුත් එක්ක කීටයෝ ලබා දෙනවා. එයාලගේ දවසක ආහාර වේලට අවශ්‍ය කරන අමතර ආහාර වේලකුත් එක්කම තමයි අපි එයාලට ලබා දෙන්නේ. එතකොට මෙයාලගේ මේ ඉන්නේ ඒ තාරාවන් මෙයාලා ඉන්දියන් රෝවර් මෙයාලා බිත්තර සඳහා විතරයි මේ අපි හදන්නේ. බිත්තර විදිහට හදනවා නම් හොඳම ඉන්දියන් රෝවර් කියන තාරාව විශේෂයි. ඔව් ඊළඟට අපි ගංකුකුළු ඉන්න තැනට පොඩ්ඩක් යමු. එතන පොඩි විස්තරයක් තියෙනවා ඔයාලට කියන්න. හරි. එතකොට මේ ගංකුකුළු ගැන ඔයාලට මම සඳහන් කරන්න ඕනේ. ගොඩාක් තැන්වල ඇත්තටම මිනිස්සු මුලා වෙනවා ගංකුකුළු හදද්දී. මේ එයාලගේ තියෙන ජීවන රටාව අඳුරගන්නේ නැතුව. ඉතින් ඇත්තටම දැන් මේ සත්තුන්න මාස 3මාරක් වෙනවා. මාස 3මාරෙදි තියෙන්න ඕනේ බර යුනිෆෝමිටි. ඒ කියන්නේ සත්තු 100ක් ගත්තොත් ඒ සත්තු 100ෙම තියෙන්න ඕනේ සාමාන්‍ය බර 180කටත් වඩා 185ක්වත් අවම යුනිෆෝමිටි එකක් විදිහට අපි සලකලා බලන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් සමහරක් රැළවල් වල සමහරක් ගොවිපළවල් වල සත්තු 100ක් ගත්තොත් අපි හිතුවත් සාමාන්‍යයෙන් ඒකේ ඇවරේජ් බරක් විදිහට කිලෝ එකක් ගත්තොත් මාස 3මාරට එක සතෙක් ග්‍රෑම් 500යි අනිත් සතා කිලෝ 1යි අනිත් සතා ග්‍රෑම් 800යි 700යි. අන්න ඒ වගේ රැලක් හදාගත්තොත් ඔයාලට වඩා මේ හොඳ නිෂ්පාදනයක් ලබා ගන්න අමාරුයි. මොකද ඔයාලා ඒතනම රැළ මේ නියමිත ආකාරයෙන් හදාගෙන නැහැ. ඉතින් දැන් මෙතන ඔයාලා හොඳට බලන්න. මෙතනදී සත්තු ඔක්කොම එකම සමානයි. යුනිෆෝමිටි එක 185ක් වගේ අපි ගණනය කිරීමක් කරා. ඒ වෙද්දී 185ක යුනිෆෝමිටි එකක් මේ සත්තුන්ගේ තියෙනවා. ඒතකොට ඔයාලා අන්න ඒක තමයි කරගන්න ඕනේ. එහෙම නැතුව ගංකුකොල්ල හදද්දී පාඩුයි කියලා කියන්නේ. ඒ අදාළ ක්‍රමවේදයන් ටික හරියට නිසියාකාරව කරගන්න නැතුව බෙහෙත් ටික හරියට දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම රැනිකට් එක දෙන්න ඕනේ. ගම්බෝර් එක දෙන්න ඕනේ. සහ පවුල් බොක්ස් එක දෙන්න ඕනේ. ඒ වගේම තමයි નિયમિત කාල සීමාවෙදී පණු බෙහෙත් ටික දෙන්න. નિયમિત කාල සීමාවෙදී මෙයාලට කැල්සියම් දෙන්න නැත්නම් කොටා ගන්නවා. ගොඩාක් අය කතා කරනවා අපේ සත්තු කොටා ගන්නවා කියලා. නමුත් ඒ කොටා ගන්නේ එකත් ලෙඩක්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම සත්තුන්ගේ සෞඛ්‍යය ගැන අනිවාර්යයෙන්ම ඔයාලා මේ උනන්දු වෙන්න ඕනේ. මේ කටයුතු මේදී හොඳ සාර්ථක නිෂ්පාදනයක් ලබා ගන්න අවශ්‍යයි. ගංකුකුළු මෙලදී ගන්නවා නම් අපි ඒක අදාළ ස්ථාන අපි ළඟ ගංකුකුළු නැහැ. නමුත් ලංකාවේ කරන අය ගොඩක් අය ඉන්නවා. හොඳ අය. අන්න එයාලගෙන් වගකීමක් සහිතව ගංකුකුළු ගන්න. ඔයාලා දන්නේ නැත්නම් අපිට කතා කරන්න. අපි ඒ අයගේ නම්බර ටික දෙන්නම්. එයාලට කතා කරලා හොඳම තත්ත්වයේ තියෙන ගංකුකුළු මිලදී අරගෙන මේ පාලනයට හුරු වෙන්න. මේ ගංකුකුලන්නත් අපි මේ BSF කීටයන්ගෙන් තමයි සම්පූර්ණයෙන්ම අපි ආහාර ලබා දෙන්නේ. අපි දවසකට ග්‍රෑම් 100ක් දෙනවා නම් එයාලට ග්‍රෑම් 100ෙන් ග්‍රෑම් 75ක්ම දෙන්නේ BSF කීටයෝ. ඒ ගැන අපි මේ ඔයාලට හොඳටම තේරෙනවා BSF කීටයෝ කාලා හදන ගංකුකුලන්ගේ යුනිෆෝමිටි එක මොන වගේද තියෙන්නේ කියන එක. ඉදිරියේදී අපි බිත්තර නිෂ්පාදනය ගැන මේ විදිහටම අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඔයාලට අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. එහෙනම් අපි බ්‍රොයිලර් කුකුල්ලු බැලුවා, තාරාව බැලුවා, ගම් කුකුල්ලු බැලුවා. ඉස්සරහට අපි මාළු ඔයාලට පෙන්වන්න යනවා. මාළු කරන අයට විශේෂ පණිවිඩයක් දෙනවා අපි. අපි ඒ ගැන මේ දවස්වල පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. එහෙනම් අපි ඒ වීඩියෝත් එක්ක හම්බෙමු. එහෙනම් සියලුම දෙනාට
ජය වේවා.